පිළිගන්නවා TV ස්ටුඩියෝ D YouTube නාලිකාවෙන් අරන් ආපු අලුත් වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත්ම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ phone එකට notification එකක් ගෙන්න ගන්න අනිවාර්යෙන් bell icon එකත් click කරන්න. ඒ නිසා අනිවාර්යෙන්ම රතු පාට subscribe button එක click කරන ගමන් bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. අස්සසුම හා රජය විසින් ලබා දෙන තවත් දීමනා පිළිබඳව ගෙනෙන පුවත් මාලාවේ තවත් එක් වීඩියෝවක් සමගයි ඔබ මේ රැඳී සිටින්නේ. අස්සසුම මැයි මාසයට අදාළ ප්‍රතිලාභී මුදල් සම්බන්ධයෙන් තමයි අද මේ වීඩියෝ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න කැමති රුසියානු ස්ටුඩන්ට් වීසා සඳහා මෙන්න දැන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරලා මුදල් ලිපීමේ අවස්ථාවක් ඔබට ලැබෙනවා. ඉතින් විශ්වාසනීයව සාධාරණ මුදලකට රට යන්න දැන්ම 078යි 330යි 8902 078යි 330යි 8902 මෙම දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. මේ දුරකථන අංකය පහළ description box එකේ දාලා තියන්නම්. ඉතින් පරක්කු නොවි අද මෙම අංකයට පණිවිඩයක් යවලා විස්තර දැනගන්න. දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝව ගොඩක් වැදගත් වෙන්නේ මේ වෙන විට අසසුන් ප්‍රතිලාභය ලබන අය සඳහායි. ඒ වගේම අසසුම අලුතෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙන ඉන්න අයටත් මේ වීඩියෝ අවසානයේ සතුටුදායක පණිවිඩයක් තියෙනවා. ඉතින් වීඩියෝවේ අවසානයේත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා අප්‍රේල් මාසයේ අසසුන් ප්‍රතිලාභය බැංකුවට වැටුණු දිනයත් එක්ක. පිරිසකට අප්‍රේල් මාසයේදී ඒ මුදල් ලබා ගැනීමට නොහැකි වෙලා තිබුණා. සමහරුන්ගේ ගිණුම් වලට මුදල් උදෑසනෙන් බැර වෙලා තිබුණත් සමහරුන්ගේ ගිණුම් වලට මුදල් බැර වුණේ දවල් 12 හා 2 අතරදී. ඉතින් බැංකුව වහන්න ඕනේ මෙන්න වගේ කාලයක් තිබියදී තමයි බොහෝ පිරිසකගේ ගිණුම් වලට මුදල් බැර වෙලා තිබුණේ. අවුරුදු නිවාඩුව හේතුවෙන් බැංකුව ඇහුවට පස්සේ ATM කාඩයක් නැති පිරිසට මේ මුදල් ලබා ගැනීම සඳහා අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව නැවත බැංකුව විවෘත කරන තුරු බලා සිටීමට සිදු වුණා. ඉතින් හොඳම දේ තමයි ඔයාලා බැංකුවට ගිහිල්ලා ඔයාලගේ ගිණුමට අදාළව ATM කාඩයක් හදව ගන්න එක. එතකොට බැංකුව වහලා තිබුණත් ඔයාලට ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට පුළුවන්. ඉතින් මැයි මාසයේ අස්සසුම් මුදල් මැයි මාස 8 හෝ 9 වෙනකොට සයිට් එකට බැර වෙනවා. අනිවාර්යෙන්ම මේ දවස් දෙක ඇතුළත මුදල් බැර වෙන්න ඕනේ. එහෙම මුදල් බැර වුණේ නැත්නම් කනගාටුදායක ලෙස ඔබට මැයි මාස 15 වනතුරු බලා සිටීමට සිදු වෙනවා. ඉතින් මේ වගේ අස්සසුම හා රජය විසින් ලබා දෙන තවත් දීමනා පිළිබඳව අලුත්ම තොරතුරු ඇසෙනින් දැනගන්න ඔබ තවමත් TV Studio D YouTube නාලිකාව subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ දුරකථනයට notification එකක් ගෙන්න ගන්න bell icon එකත් click කරලා තියාගන්න. තවත් මෙවැනි අලුත් තොරතුරක් සමග අලුත් වීඩියෝකින් හමු වෙමු. ඔබට සුබ දවසක්. Get ready for an exciting educational journey. No IELTS is required for a Russia student visa, making the application process easier. With zero risk, studying in Russia is a safe and reliable choice for international students. Our affordable fees make education in Russia accessible to everyone. You can pay your tuition fee after your visa approval, easing financial concerns. While studying, you can also take part-time jobs to support yourself. The application process has fewer requirements, making it easier to achieve your dreams. Achieve your dreams and welcome to Russia. A world of opportunities awaits you.